2022 හිටපු නගරාධිපතිතුමිය රෝසි සේනානායක යටතේ අයවැයක් හැදුවා. ඒ අයවැය සමස්ත අයවැයම ඒකේට තිබුණේ වියදම රුපියල් බිලියන 16යි. හරිද? රුපියල් බිලියන 16ක ආදායමකින් තමයි ඒගොල්ලෝ අයවැය හැදුවේ. හැබැයි වර්තමාන නගරාධිපති යටතේ වර්තමාන ආණ්ඩුව යටතේ රුපියල් බිලියන 28ක් හොයාගෙන මේ කොළඹ ජීවත් වෙන මිනිසුන්ට වැඩ කරන්න තමයි මේ අයවැය හදලා දෙන්නේ. අපි බලමු මේ අයවැය තුලේ දැන් මේගොල්ලෝ පරාජයටපත් කරන්න මොකද්ද හේතුව කියලා. හරිද? මේකට හේතුවක් තියෙන්න බෑනේ. අපේ 2026 අවුරුද්දේ කොට්ටාස නියෝජනය කරන මන්ත්‍රීවරු 11000 දෙනෙක් ඉන්නවා. මේ මන්ත්‍රීවරු 11000 දෙනාට රුපියල් මිලියන 4ක් එහෙම නැත්නම් ලක්ෂ 40ක් තිබිච්ච ඒ වැඩ කරන්න තිබිච්ච මුදල ලක්ෂ 50ක් කරා. ඒකට අකමැතිද? එතකොට අපි අහනවා මේ අයවැය තුල තියෙනවා කොළඹ ජීවත් වෙන දුවා දරුවන්ට පොත් සහ ඒ අධ්‍යාපන උපකරණ ලබා දෙන්න. මං අහන ඒකට අකමැතිද? එතකොට මේකේ තියෙනවා කොළඹ නගර සීමාවේ පවත්වාගෙන යන දහම් පාසල්, පෙර පාසල්, මේ පෙර පාසල් රුපියල් 60යි දිවාහාරය සඳහා වෙන් කළ තිබුණේ මීට හිටපු ඔය පරාජය කරපු අප්පුහාමිලාගේ කාලේ. මේක රුපියල් 100ක් කරා. මේක අවුල්ද ඔයගොල්ලන්ට? හරිද? එතකොට අපි දැක්කා මේකේ තියෙනවා කොළඹ නගර ජීවත් වෙන කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂිතතාවය වෙනුවෙන් රුපියල් මිලියන 20ක් වෙන් කරලා තියෙනවා සනීප ආරක්ෂක උපකරණ ගන්න. අපි අහනවා මේක අවුල්ද ඔයගොල්ලන්ට? මේ කොළඹ ජීවත් වෙන මිනිසුන්ට ඒ සනීප ආරක්ෂක කාන්තාවන්ට, ඒ අහිංසක කාන්තාවන්ට සනීප ආරක්ෂක උපකරණ ලබා ගන්න බහුජනයක් ලබා දෙන එකට විරුද්ධද ඔයගොල්ලෝ? ඕගොල්ලෝ දන්නවා ඇති කොළඹ බහුතරයක් තියෙන්නේ ඒ මහල් නිවාස, පැල්පත්, ඒ පේලි නිවාස මේවා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. මේ ජීවත් වෙන මිනිසුන්ට ඒ නිවාසියෙක් මිය ගියොත් මේ මිනිසුන්ගේ ඒ දේහය තියාගන්න ඒ ගෙවල් ඉඩ මදි. බොහොමයක් පෞද්ගලික මල් ශාලාවල තමයි තියන්නේ අධික මුදලක් දීලා. අන්න ඒ මිනිසුන්ට සහනයක් වෙන්න නගර සභාව විශාල මුදලක් වෙන් කරා ඒ පාලර් හදන්න. අපි අහනවා මේ කොළඹ ජීවත් වෙන මිනිසුන්ගේ ඒ දේහය තියාගන්න පාලර් එපාද? ඒව හදන්න එපාද? ඒකද මේ අප්පුහාමිලා කියන්නේ. යම්කිසි පුද්ගලයෙක්ගේ ගේක යම්කිසි කෙනෙක් මියදුනොත් ඒ මිනිසයාගේ දේහය නොමිලේ මේකේ ආදානාගාරවල පුරුෂ ගන්න පුළුවන්. මම හිතන්නේ මිනිසුන්ට මේක සහනයක් නෙවෙයිද?